ආයිබෝවන් මේ දවස්වල ඇත්තටම ගොඩක් දෙනෙක් කතා වෙන දෙයක් තමයි එළඹෙන අයවැයෙන් පස්සේ මේ වාහන මිල ගණන් වලට මොකක් වෙයිද කියන එක. ඔයා කිව්වා වගේම මේ අයවැය අපේක්ෂාව නිසා වාහන මාකට් එකේ ගනුදෙනු නම් සෑහෙන්න ස්ලෝ වෙලා කියලයි මේ මූලාශ්‍රයක එන්නේ. ඒක නම් ඇත්තටම දැනෙනවා. වාහනයක් ගන්න හිතාගෙන ඉන්න ගොඩක් අය යාලා හිතනවා ඇති අයවැයෙන් පස්සේ අඩු වෙයිනේ පොඩ්ඩක් ඉම්මු කියලා. ඔව් ඒ බලාපොරොත්තුව නිසා පරක්කු කරනවා. අනිත් පැත්තෙන් විකුණන්න ඉන්න අයත් ටිකක් දෙපාරක් හිතනවා. ඒ මොකද? මොකද වෙළඳ පොලේ මේ මෑතකදී ඒ කියන්නේ අයවැය කතාවේ එන්න ටිකක් කලින් පාවිච්චි කරපු වාහනවල ගණන් සෑහෙන්න බැස්සා. ඉතින් අර අඩු වෙච්ච ගානට දෙන්නත් කට්ටිය ටිකක් මැලි වෙනවා. ඉතින් දෙපැත්තෙන්ම වෙළඳ පොලේ හිර වෙලා වගේ. අර ආර්ථික ප්‍රශ්න එන්න කලින් මාසෙකට කා SUV වගේ වාහන ලක්ෂයක් විතර රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒ කියන්නේ විකිනිලා. ලක්ෂයක්. ඔව්. හැබැයි දැන් අර අගෝස්තු සැප්තැම්බර් වගේ මාසවල ඒ ගාන 5000-6000 විතර බැහැලා. පැහැදිලි මාකට් එක තියෙන ලොකු අපේක්ෂාවකින් හැබැයි ලොකු නිශ්චලතාවයකින් එන අපි යමු මේ විශ්ලේෂණය කියන අනාගතයට. මොකක්ද වෙන්න පුළුවන් කියන්නේ? මේ විශ්ලේෂණයේ ප්‍රධාන වශයෙන් අවස්ථා තුනක් ගැන තමයි බලන්නේ. එකක් තමයි අර හැමෝම වගේ හිතන්න බදු අඩු කරන එක. ඔව් ඒක තමයි ගොඩක් දෙලාගේ බලාපොරොත්තුව. දෙවෙනි එක තමයි බදු තියෙන විදිහටම තියෙන එක. කිසි වෙනසක් නැතුව. තුන්වෙනි එක තමයි බදු තවත් වැඩි කරන එක. හරි. අපි එනම් පළවෙනි එකෙන් පටන් ගමු. බදු අඩු කිරීම. ගොඩක් අය මේක බලාගෙන ඉන්නේ. ඔව් මේකට අනුව නම් බදු අඩු කිරීමේ සම්භාවිතාවය තමයි අඩුම. දැනටමත් රටින් යන ඩොලර් ප්‍රමාණය වැඩි එන ප්‍රමාණයට වඩා. නැතන් ඒ තත්වට යන්න ළඟයි කියන එක මෑතකදී අර ආනයන සීමා ටිකක් ලිහිල් කළානේ. ඔව් ඒ නිසා අර කලින් තිබ්බ අතිරික්තයත් අඩු වෙවියනවා පේනවා. ඉතින් මෙහෙම වෙලාවක වාහන වගේ ගොඩක් ඩොලර් වියදම් වෙන දෙයකට බදු අඩු කළොත් ඩොලර් නැති වෙන්න පුළුවන් ආනයන වලට ගෙවන්න. ඉතින් රජයක් එහෙම අවදානමක් ගනීද කියන එක ප්‍රශ්නයක්. එහෙනම් අපි යමු දෙවැනි අවස්ථාවට. බදු වෙනස් කරන්නේ නැතුව තියෙන එක. වැඩිම සම්භාවිතාව තියෙන්නේ දැනට තියෙන බදු ඒ විදිහටම තියෙයි කියන එකට. අර ආර්ථික අවදානම් ඔක්කොම එක බලපුවම රට ස්ථාවර කරගන්න හදන වෙලාවක තියෙන විදිහටම තියාගන්න එක තමයි රජයට තියෙන ලේසිම ආරක්ෂාකාරීම විකල්පය වෙන්න පුළුවන් කියලා තමයි මේක තර්කය. හරි. එතකොට තුන්වෙනි එක බදු වැඩි කරන එක. ඒකට ඉඩක් තියනවද? ඊටාම පොඩි ඉඩක්. හැබැයි නැත්තේමත් නෑ. රජයට ආදායම් ඕනෙම නම් එහෙම නැත්නම් ආනයන තවත් අඩු කරන්නම ඕන නම් බදු වැඩි කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් එහෙම වුණොත් ප්‍රතිඵලය සරලයි. වාහන මිල තවත් උඩ යනවා. බදු අඩුනේ නැත්තම් එතකොට වාහන මිලට මොකද වෙන්නේ? අයවැයෙන් පස්සේ හරි බදු අඩු වෙන්නේ නැහැ. තියෙන විදියම තමයි කියලා නිල වශයෙන් වගේ තහවුරු වුණාම අර මෙච්චර කල් මාස එකහමාරක් දෙකක් විතර මිල අඩු වෙයි කියලා බලන හිටත සෙනග වාහන ගන්න කල් දාපු අය ඔව් ඒ අය එකපාරටම මාකට් එකට එනවා හරි දැන්වත් ගමු කියලා. මෙච්චර කල් බලන් ඉඳලා බදු අඩු වෙන්නේ නැහැ කියලා දැනගත්තම තමන්ගේ අවශ්‍යතාවයට වාහන ගන්න එකපාරටම එනවා. එතකොට ඉල්ලුම එකපාරටම නගිනවා. ඔව් ඊටාම කෙටි කාලෙකින් ඉල්ලුම ශීඝ්‍රයෙන් උඩ යනවා. හැබැයි ඉල්ලුම හැම නැග්ගට සපයුම ඒ කියන්නේ විකුණන්න තියෙන වාහන ගාන ඒක ඒ වේගයෙන් වැඩි වෙන්නේ නෑනේ. අන්න එතන තමයි කාරණේ. ඉල්ලුම එක රැයකින් උඩ යන්න පුළුවන්. හැබැයි සපයුම මාකට් එකේ තියෙන වාහන ගාන ඒක එහෙම වැඩි වෙන්නේ නෑ. ආනයනත් තාම සීමා සහිතයිනේ. එතකොට ඉල්ලුමයි සපයුමයි අතර ලොකු ගැප් එකක් එනවා. ඔව් අසමතුලිතතාවයක්. ඉතින් අපි දන්නවනේ ඉකොනොමික්ස් වල ඉල්ලුම වැඩි වෙලා සපයුම මදි නම් මිල උඩ යනවා. මිල උඩ යනවා. ඉතින් අර කල්පසු වෙච්ච ඉල්ලුම සේරම මාකට් එකට එනකොට ඒකට සරිලෙන්න සපයුමක් නැති නිසා විකුණන අයට යම් මිල තීරණය කිරීමේ බලයක් එනවා. ගොඩක් අය හිතුවේ අඩු වෙයි නැත්නම් වොහොම තියෙයි කියලානේ. එතකොට සාරාංශය ගත්තොත් ආර්ථික පීඩන නිසා බදු අඩු කරන්න ඉඩ නෑ. ඉතින් වැඩිම ඉඩ චේන විදිහට බදු වෙනස්ුනේ නැත්නම් අර කල්දාපු ඉල්ලුම එකපාරටම ඇවිත් සැපියුම මදි වෙලා කෙටි කාලීනවා මිල උඩ යනවා. ඉතින් මේ හැමදේම ඇත්ත වුණොත් වාහනයක් ගන්න බලන් ඉන්න කෙනෙක්ට මේකෙන් එන පණිවිඩය මොකක්ද? ටිකක් කලබල වෙන්න ඕන කාරණයක්ද? මේ විශ්ලේෂණය හරි ගියොත් සමහර වෙලාවට කියන්න වෙන්නේ වාහනයක් ගන්න තිබ්බ හොඳම වෙලාව අර මාකට් එක නිශ්ශබ්දව ගණන් ටිකක් බෑලා තිබ්බ පහුගිය මාසේ එකහමාර දෙක වෙන්න පුළුවන් කියන එක. අනිවාර්යෙන්ම මේක 100% වෙනවා කියන අනාවැකියක් නෙවෙයි. දේශපාලන තීරණයක් නැත්නම් වෙන මොකක් හරි ලෝකෙ වෙන දෙයක් වුණොත් ඔව් එහෙම වුණොත් මේ ඔක්කොම වෙනස් වෙන්න පුළුවන් මේක දැනට තියෙන දත්ත අනුව කරන හොඳම තක්සේරුවක් විතරයි.